කොත්තු කෑවම වෙන දේ ගැන අපි ඉංග්‍රීසියෙන් කතා කරමු. අපි බලමු අපි එදිනෙදා කතා කරන මෙන්න මේ වගේ සිද්ධියක් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. මම රැට කොත්තු කෑවා. මගේ බඩ අප්සෙට් නැත්නම් බඩ අවුල්. මම කිහිප සැරයක් টয়ලට් ගියා. මම ආය කවදාවත් කොත්තු කන්නේ නැහැ. එතන මම රැට කොත්තු කෑවා. එතන ප්‍රධාන වාක්‍යය මම කෑවා. කනවට අපි කියනවා eat. කෑවට කියනවා ate. එහෙනම් මම කනවා නම් I eat, මම කෑවා I ate. එහෙනම් මම කෑවා I ate කොත්තු. I ate කොත්තු. රාත්‍රී කෑමටනේ කෑවේ. රාත්‍රී කෑමට අපි කියන්නේ dinner කියලා. D I N N E R. එතන I ate කොත්තු dinner නෙමෙයි. රාත්‍රී කෑම සඳහා කියන්නේ අපි for ගන්න ඕනේ. එහෙනම් සම්පූර්ණ වාක්‍යය කොහොමද? I ate කොත්තු for dinner. එහෙනම් මම රාත්‍රී කෑමට කොත්තු කෑවා කියන්නේ කොහොමද? I ate කොත්තු for dinner. මගේ බඩ අප්සෙට්. අප්සෙට් කියන එක ඉංග්‍රීසි වචනයක්. අප්සෙට් U P S E T. එහෙනම් බඩට කියනවා අපි ස්ටමක් කියලා කියනවා. S T O M A C H. tummy කියලා කියනවා. T U M Y tummy. එහෙනම් my tummy. එහෙනම් මේක නාම විශේෂණයක්. My tummy is upset. මගේ බඩ අවුල්. My tummy is upset. එහෙනම් මගේ බඩ upset. My tummy is upset. මම කිහිප සැරයක් টয়ලට් ගියා. එතන ප්‍රධාන වාක්‍යය මම ගියා කියන එකයි. අපි දන්නවා යනවට go කියලා කියනවා, ගියාට went කියලා කියනවා. එහෙනම් මම ගියා I went. මම ගියේ টয়ලට් එකට. එහෙනම් I went to කියලා අපි තන දාන්න ඕන. I went to the toilet. මම টয়ලට් ගියා. I went to the toilet. කිහිප වතාවක් කියන්නේ අපි ගන්නවා මොකද්ද? කිහිප කියන්න ගන්නවා several. several days දින කිහිපයක්. ඒ වගේ. එහෙනම් several වතාවක්. වතාව කියන්නේ අපි ගන්න මෙතන time. එහෙනම් times කියලා බහුවචන වෙන්න ඕන. එහෙනම් අපි කොහොමද සම්පූර්ණ වාක්‍ය හදන්නේ? I went to the toilet several times. මම කිහිප වතාවක් টয়ලට් ගියා. I went to the toilet several times. එහෙනම් මම කිහිප වතාවක් টয়ලට් ගියා. I went to the toilet several times. ඊළඟ වාක්‍ය මම ආය කවදාවත් කොත්තු කන්නේ නැහැ. දැන් මම කනවා නම් eat නේ. මේක අනාගත කාල වාක්‍යයක්. දැන් අනාගත කාලේ අදහස් කරන්නේ මම කනවා කියලා හෝ කන්නම් අදහස ගන්න I will එනවා. ඒක කනවට eat, I will eat. නමුත් අපි කියන්නේ මම කවදාවත් කන්නේ නැහැ කියලා. මෙතන අපි ගන්නවා never කියන වචනේ. N E V E R never කවදාවත් නැහැ. එහෙනම් අපි කියන්නේ කොහොමද? I will never eat. මම කවදාවත් කන්නේ නැහැ. I will never eat කොත්තු. නැවතත් කියන්න අපි ගන්න වචනේ මොකද්ද? again. එහෙනම් සම්පූර්ණ වාක්‍යය කොහොමද? I will never eat කොත්තු again. එහෙනම් මම ආයෙ කවදාවත් කොත්තු කන්නේ නැහැ. I will never eat කොත්තු again. දැන් අපි මේක සැරයක් කියවමු. මම රැයට කොත්තු කෑවා. I ate කොත්තු for dinner. මගේ බඩ upset. My tummy is upset. මම කිහිප සැරයක් টয়ලට් ගියා. I went to the toilet several times. මම ආයෙ කවදාවත් කොත්තු කන්නේ නැහැ. I will never eat කොත්තු again. දැන් ඔයා කරන්න ඕනේ මේක සිංහල එකයි ඉංග්‍රීසි එකයි කිහිප වතාවක් කියව ගන්න ඕන. දැන් වරදින් නැතුව ඉංග්‍රීසි වාක්‍ය කියවෙනවා නම් දැන් සිංහල එක බලාගෙන ඉංග්‍රීසි වාක්‍ය මතකෙන් කියවන්න ඕන. අපි කියවලා බලමු. I ate kottu for dinner. My tummy is upset. I went to the toilet several times. I will never eat kottu again. ඉතින් මේ විදිහට සිංහල එක බලාගෙන ඉංග්‍රීසි එක වේගෙන් කියවන්න ඕන. ඒතර මේ ව්‍යාකරණ කොටස් සහ වචන ඔයාලට ලේසියෙන් ඉක්මනට කතා කරගන්න පුළුවන් වෙනවා මේ විදිහට ප්‍රැක්ටිස් කරන් ගියාම. ඒ විදිහට ඉංග්‍රීසි කතා කරන්න උගන්වන්නේ මගේ ඔන්ලයින් ක්ලාස් එකේ විතරමයි.